ඕකේ දරුවනේ අපි දැන් බලමු alternate segment theorem. මේක ගොඩක් කට්ටිය අමාරුයි කියලා කිව්වට ඒක ඇති අමාරු කමක් නැහැ මේක බේසික්. හරි. දැන් මම එක්ස්ප්ලেইন කරන්න ඔයගොල්ලෝ අහගෙන ඉන්න. ඊට පස්සේ අපි examples කරද්දී ඔයගොල්ලෝ තාත් ඒක හොඳට තේරෙයි. අනේ අපි දැන් මෙතන tangent එකක් ඇඳලා පස්සේ circle එකකට ඒ tangent එකේ circle එක meet වෙන තැනට අපි කියනවා මොකද්ද point of contact. මේ point of contact කියන අපි අඳිනවා කෝඩ් එකක්. එතකොට කෝඩ් ඔයගොල්ලෝ දන්නවා කෝඩ් එකක් ඇඳලා පස්සේ සර්කල් එක සෙග්මන්ට්ස් දෙකකට ඩිවයිඩ් වෙනවද? එතකොට මේ පොඩි එකට අපි කියනවා මයිනස් සෙග්මන්ට්ස්, ලොකු එකට කියනවා අපි මේජර් සෙග්මන්ට්ස්. එතකොට සෙන්ට් එක තියෙන්නේ මේ ඕලි මාක් කරලා තියෙන සෙන්ට් එක තියෙන්නේ මේජර් සෙග්මන්ට්. හරි. එතකොට දැන් ඔය ඕල්ටර්නේට් සෙග්මන්ට් එක කියන්නේ මොකක්ද කියලා ඔය තේරුම් ගන්න. දැන් ඕල්ටර්නේට් සෙග්මන්ට් කියන්නේ මේක. අපි ගත්තොත් එහෙම මෙතන අපි කන්සිඩර් කරන්නේ කෝඩ් එකයි ටැන්ජන්ට් එක අතර තියෙන ඇන්ගල් එක. දැන් ඇන්ගල්ස් දෙකක් තියෙනවනේ. එකක් තියෙනවායි මයිනස් සෙග්මන්ට් එකේ පැත්ත අනිත් එක තියෙනවා මේජර් සෙග්මන්ට් එක. දැන් අපි ගත්තොත් මේ මයිනස් සෙග්මන්ට් එකේ පැත්තේ තියෙන ඇන්ගල් එක මෙන්න මේ ඇන්ගල් එක ඔයගොල්ලෝ පේනවා කෝඩ් එකටම ගන්න ඕනේ කෝඩ් එකටම ගන්න ඕනේ මේ ඇන්ගල් එක සිලෙක්ට් කළොත් එහෙම දැන් ඒක තියෙන මයිනස් සෙග්මන්ට් එකේ පැත්තනේ. එතකොට මේජර් සෙග්මන්ට් එක තමයි එයාගේ ඕල්ටර්නේට් සෙග්මන්ට් එක. හරිද? හරි. දැන් අපි ගමු අනිත් පැත්තේ තියෙන ඇන්ගල් එක. මොකක්ද අනිත් පැත්තේ තියෙන ඇන්ගල් එක? මෙන්න මේ ඇන්ගල් එක. සර්කල් එකට නෙවෙයි කෝඩ් එකටම ඇන්ගල් එක ගන්නවා. මෙන්න මේ ඇන්ගල්. ඒතර මේක තියෙන්නේ මේජර් සෙග්මන්ට් එක. ඒතර ඕල්ටර්නේට් සෙග්මන්ට් එන්නේ මේක. හරි. දැන් මේ තියරම් එක කියන්නේ මේකයි. හොඳට අහගන්න. මේ තියරම් එක කියන්නේ දැන් අපි කන්සිඩර් කරොත් එimhe ඇන්ගල් එක මොකක්ද ඇන්ගල් x කන්සිඩර් කරමු දෙකෙන්. මෙන්න මේක කන්සිඩර්. එතකොට මෙන්න මේ ඇන්ගල් එක ඉක්වල් වෙනවා මේ කෝඩ් එකේ සබ්ටෙන්ඩ් කරන දැන් කෝඩ් එකකින් දෙපැත්තම සබ්ටෙන්ඩ් කරන්න පුළුවන් මේ පැත්තටත් පුළුවන් එහා පැත්තටත් පුළුවන් ඕල්ටර්නේට් සෙග්මන්ට් එකේ සබ්ටෙන්ඩ් කරන හරි ඉන්න හරි ඕල්ටර්නේට් ඇන්ගල් එකේ සබ්ටෙන්ඩ් මේ ඇන්ගල් එක සිලෙක්ට් කරනවා නම් මේජර් සෙග්මන්ට් එක තමයි ඕල්ටර්නේට් සෙග්මන්ට්. එතකොට ඒ සෙග්මන්ට් එකකින් ඒ සෙග්මන්ට් එක ඇතුලේ කෝඩ් එකෙන් සබ්ටෙන්ඩ් කරන ඇන්ගල් එක හැමතිස්සෙම ඉක්වල් වෙනවලු. මෙන්න මේ ඇන්ගල් එක හැමතිස්සෙම ඉක්වල් වෙනවලු. මෙන්න මෙයාට. මේකම අපි කියන්නේ alternate segment theorem. හරි. දැන් අපි අනිත් පැත්තට බලමු. දැන් මෙතන ඇන්ගල් එක අපි සෙට් කරමු. අනිත් ඇන්ගල් එක. එතකොට මෙයාගේ alternate segment එක මොකද්ද? කහපාට පැත්ත. කහපාට පැත්ත කියන්නේ -1. එතකොට එයාගේ සබ්ටෙන්ඩ් වෙන ඇන්ගල් එක. මොකෙන් සබ්ටෙන්ඩ් ඇන්ගල් එකද? මේ අපි සිලෙක්ට් කරන කෝඩ් එකෙන් සබ්ටෙන්ඩ් ඇන්ගල් එක. මෙන්න මේ ඇන්ගල් එක මේ ඇන්ගල් එකට ඉක්වල්. මොනක තමයි කියන්නේ alternate segment theorem. හරි අපි තව එක්සැම්පල් එකක් බලමු. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මම ක්‍රියේට් කරලා දෙනවා ඩයග්‍රෑම් එකක්. එතකොට මෙන්න මෙතන ඇන්ගල් එක 75. ඔයගොල්ලෝ පේනවා ඇන්ගල් 75. ඒතර යාගේ මේ ඇන්ගල් එක කන්සිඩර් කරද්දී, ඒ කියන්නේ කෝඩ් එක රතු පාටට තියෙනවා, පර්පල් කලර් වලින් තියෙනවා. ටැන්ජන්ට් එක ඒ දෙක අතර ඇන්ගල් එක සිලෙක්ට් කරද්දී මෙයාගේ ඕල්ටර්නේට් සෙග්මන්ට් එක මේ පැත්තනේ. දැන් එතකොට ඒ සෙග්මන්ට් එකේ කෝඩ් එකෙන් සබ්ටෙන්ඩ් වෙන ඇන්ගල් එකත් ඔයගොල්ලෝ වෙනවා 75. හරි. දැන් බලන්න අපි වෙනස් කරලා පොඩ්ඩක් දැන් ඇන්ගල් එක කොහේ ගියත් 75ම තමයි. එනවා. ඒ කියන්නේ මේ දෙන්න හැමතිස්සම equal. පොඩ්ඩක් වෙනස් කරමු අපි ඇන්ගල් එක. එනවා. දැන් මෙතන 59 නෙදී ඇන්ගල් එක. මෙතන ඇන්ගල් එකත් 59. වෙනවනේ.